අයිබෝවන් අපි මෙවර ඔබට ලබා දෙනවා පහුගිය සංඥා වීඩියෝ සරහා ලබා දුන්න සංඥා වචනත් එක්ක සංඥා වාක්‍ය අපි තව කෙනෙක් එක්ක සංඥාවෙන් අදහස් හුවමාරු කරගන්නේ කොහොමද කියන එක ගැන ඔබව දැනුවත් කරන්න අපි මෙවර වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරියේ දිගටම තියෙන මේ වීඩියෝ එක නරඹන්න ඔබට පුළුවන් ඔබේ සංඥා දැනුම තව තවත් වර්ධනය කරගන්න. අපි බලමු අපි මෙවර ඔබට ලබා දෙන සංඥා වාක්‍ය 10 මොකක්ද කියලා. පසුගිය පාඩම් කිහිපයටම අදාළ කරගෙන අපි ඔබට සංඥා වාක්‍ය 10ක් ලබා දෙනවා. ඒ සංඥාවෙන් ඉදිරිපත් කරන වාක්‍යයත් එක්ක ඔබට පුළුවන් බිහිරි පුද්ගලයෙක් සමග සම්බන්ධ වුණාම ඔබගේ සංඥා දැනුම තව තවත් වර්ධනය කරගන්න සහ කරගනිමින් ඔහුත් එක්ක සංනිවේදනය යෙදෙන්න. මොකද අපි මෙතන බලාපොරොත්තු වෙන මූලිකම දේ තමයි මේ වීඩියෝ Talking Hands YouTube channel එක මගින් ඔබ සංඥා භාෂාවට කැමති නම් ඔබ ආබාධිත පුද්ගලයන් එක්ක ගනුදෙනු කිරීමට කැමැත්තක් දක්වනවා නම් ඔබට විශේෂයෙන්ම අවශ්‍යයි සංඥා දැනුම. ඉතින් මේ වීඩියෝස් හරහා ඔබට පුළුවන් ඔබේ සංඥා දැනුම වර්ධනය කරගන්න. ඉතින් මේ ඒ වගේම මම නිතරම කියන දෙයක් තමයි එකවරක් නරඹලා මේකෙන් සංඥා ඉගෙන ගන්න බෑ. මේක කිහිප වරක් නරඹන්න ඕන. ඒ වගේම මේ සංඥා ප්‍රායෝගිකව අපි භාවිතා කරන්න ඕන. ඕනම දෙයක් අපි ප්‍රායෝගිකව කරනකොට තමයි අපේ දැනුම වර්ධනය කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ වීඩියෝස් එක්ක ඔබ සම්බන්ධ වෙන්න ඔබ අලුතෙන් සම්බන්ධ වුණ කෙනෙක් නම් ඔබට පුළුවන් Talking Hands YouTube channel එකට subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell එක click කරන්න. එතකොට අපි දාන වීඩියෝස් ඉක්මනින්ම ඔබට නරඹන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි බලමු අද ඔබට ලබා දෙන සංඥා වාක්‍ය මොනවද කියන එක. අපිට පුළුවන් ද ප්‍රශ්නයක් කෙනකොට ඔබ දන්නා නළල අපේ රැලි වටන්න ඕන. අපිට පුළුවන් ද අපිට පුළුවන්. අපිට පුළුවන්. අපිට බෑ. තවත් තියෙනවා. ඔබ දක්ෂයි. ඔබ දක්ෂයි. ඔබ දක්ෂ පුද්ගලයෙක්. මට සතුටුයි. මට ගොඩක් දුකයි. මට ගොඩක් දුකයි. තරහ වෙන්න එපා. දුක් වෙන්න එපා. ඉතින් මේ සංඥාත් එක්ක ඔබ දැනගන්නම ඕන දේ තමයි ඔබේ මුහුණ ඉරියව් වෙනස් වෙන්න ඕන. ඒතර මුහුණ ඉරියව්වත් එක්ක තමයි මේ සංඥාව අපිට බොහොම පහසුවෙන් බිහිරි පුද්ගලයෙක් එක්ක සංනිවේදනය කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ සංඥාවත් එක්කම අපි ලිප්ස් පාවිච්චි කරන්න ඕන. මේ ලිප්ස් පාවිච්චි කරන්නේ නැතුව අපිට සංඥා කරන්න බෑ. සංඥා අපි හස්තයෙන් අපි අත් දෙකෙන් සංඥා පෙන්නනවා වගේම අපේ මූණ ඉරියව්වත් ලිප්ස් පාවිච්චි කරන එක තොල් භාවිතා කිරීමත් මේ තුනම අපිට මේ සංඥා භාවිතාවේදී බොහොම වැදගත් වෙනවා. ඉතින් මේ තුනම උපයෝගී කරගනිමින් ඔබට පුළුවන් ඔබේ සංඥා දැනුමත් එක්ක බිහිරි පුද්ගලයෙක් එක්ක බොහොම පහසුවෙන් සංනිවේදනය කරගන්න. අපි බලමු ඉදිරි සංඥා වාක්‍ය ටිකක්. ඔබට අද එන්න පුළුවන්ද? ඔබට අද එන්න පුළුවන්ද? දැන් එන්න බෑ. මං හෙට එන්න. මම හෙට එන්න.
මාව හමු වෙන්න පුළුවන්ද? ඔව් මට ඔයා මුණ ගැහිම සතුටක්. ඉතින් මේ වගේ සංඥා වාක්‍යත් එක්ක මුහුණ ඉරියව් එක්ක භාවිතා කරගනිමින් ඔබට පුළුවන් විහිළි පුද්ගලයෙක් එක්ක sannivedanaya කරන්න. ඒ වගේම මේ සංඥා වචන අපි නිතර භාවිතා කරන්න ඕන. මේ භාවිතාවේදී තමයි අපිට මේ සංඥා භාවිතා කරන්න සහ sannivedanaya කරගන්න පහසු වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබ මේ වීඩියෝ පටය නරඹමින් සිටින අලුත් පුද්ගලයෙක් නම් ඔබ අපිත් එක්ක සම්බන්ධ වුණේ අද නම් ඔබට පුළුවන් Talking Dance YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම ඊට හැපැති තියෙන බෙල් එකත් ක්ලික් කරන්න. ඉතින් ඉදිරියේදී ඔබගේ සංඥා භාෂා දැනුම වර්ධනය කරන්න අපි ඔබට විවිධ වීඩියෝස් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වීඩියෝ හරහා ඔබට පුළුවන් ඔබේ සංඥා දැනුමත් වර්ධනය කරගමින් අලුත් සංඥා වචන ඔබට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ භාෂාවක් දියුණු වෙනකොට අනිවාර්යෙන් ඔබ දන්නවා ඕනම භාෂාවකදී අලුත් වචන අපිට නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි සංඥා භාෂාවත්. සංඥා භාෂාවේ අලුත් සංඥා වචන නිර්මාණය වෙනවා බිහිරි ප්‍රජාව අතරින්. ඉතින් ඒ බිහිරි ප්‍රජාව අතරින් නිර්මාණය වෙන සංඥා වචනත් අපි ඔබට මේ වීඩියෝස් හරහා ලබා දෙනවා. ඉතින් ඔබට පුළුවන් දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ සංඥා දැනුමත් ඔබගේ බිහිරි පුද්ගලයන් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉදිරියේදී ඒවා සාර්ථක කර ගැනීමට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි.